නිලීගේ දිස්නය. නිලීට රහස්‍ය යාළුවෙක් හිටියා. එයාව වෙන කාටවත් පෙනුනේ නෑ. එයාගේ නම ස්පාර්කල්. එයාව හදලා තිබුණේ හද එළියනොයි හිනාවෙනොයි. එයාලා වත්තේ වික්‍රමාන්විත දේවල් කරන්න ආස කරා. වැටුණු කොළ මුහුදු කොල්ල කරුවන්ගේ නැව් බවට පිනිබින්දු නිදන් බවටත් පත් කළා. අපි ලොකුම සූර්යකාන්ත මලේ උඩටම පියාඹමු. ස්පාර්කල් පුංචි සීනු සද්දයක් වගේ කටහනකින් හෙමිහිට කිව්වා. ලිලී හිනා වෙලා ඇස් තද කරලා වහගෙන එයාගේ පිටෙන් ලොකු දිලිසෙන තටු දෙකක් එනවා කියලා හිතුවා. සූර්යකාන්ත මල උඩ ඉඳන් බලද්දී මුළු ලෝකෙම පුංචි සෙල්ලම් නගරයක් වගේ පෙනුණා. අපි තමයි මේ වත්තේ රැජිනියෝ. ලිලී ප්‍රකාශ කළා. ස්පාර්කල් සතුටින් එයා ළඟ දිලිසෙද්දි මල් පෙතිත් දිලිසෙන්න ගත්තා. එයාගේ අයියා ටොම් කුස්සියේ ජනේලෙන් බලාගෙන හිටියා. ලිලී, ඔයා කාත් එක්කද කතා කරන්නේ? වීදුරුව නිසා හඬා වහිර වෙමින් ඔහු ඇහුවා. එතන කවුරුත් නෑනේ. මම ස්පාර්කල් එක්ක කතා කරනවා. ලිලී ආඩම්බරෙන් පපුව ඉස්සරහට දාලා කිව්වා. ටොම් ඇස් දෙක උඩ ගිනිච්චා. එයා ඇත්ත කෙනෙක් නෙවෙයි ලිලී. එයා ඉන්නේ ඔයාගේ හිතේ විතරයි. ලිලීගේ හිනාව මැකිලා ගියා. ටොම්ගේ වචන හරියට පුංචි අලු පාට වලාකුලක් වගේ දැනුණා. එයා ස්පාර්කල් හැමදාම ඉන්න තැන දිහා බැලුවා. ඒත් පළවෙනි වතාවට එතන එච්චර දිලිසෙනවා වගේ පෙනුනේ නෑ. ස්පාර්කල්, එයා හැමිහිට මිවුණා. ඔයා එතනද? පුංචි යාන්තම් පේන එලිකදම්බයක් එයාගේ ඇස් ඉස්සරහ දිලිසිලා ගියා. මම මැකිලා යනවා නෙදී. දුරින් නැහින කොඳුරන හඬක් වගේ පුංචි කටහඬක් ඇහුණා. ඔයා විශ්වාස කරන එක නැවැත්තුවම මම අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ලිලීගේ හිත කඩාගෙන වැටුණා. එයාට එයාගේ හොඳම යාළුවව නැති කරගන්න ඕන උනේ නෑ. ටොම් හිතන දේ වැදගත් උනේ නෑ. ස්පාර්කල්, එයා නම් ඇත්ත කෙනෙක්. මම ඔයාව විශ්වාස කරනවා. එයා අහසට කෑ ගැහුවා. ඔයා මගේ හොඳම යාළුවා. ඔයා නිසා තමයි ලෝකෙම මායාකාරී වෙන්නේ. එකපාරටම එයා වටේ තිබුණු වාතය දීප්තිමත් සතුටුදායක දිස්නයකින් පිරීලා ගියා. උණුසුම් හුරුපුරුතු සිනහවක් එයාගේ කන් වලට ඇහුණා. මම දැනගෙන හිටියා ඔයා හිම කරයි කියලා. ස්පාර්කල් වෙනදටත් වඩා දීප්තිමත්ව හා දිදුලමින් කිව්වා. එදා ඉඳන් ලිලී ආයි කවදාවත් එයාගේ යාළුවව සැක කළේ නෑ. එයා දැනගෙන හිටියා හොඳම යාළුවෝ කියන්නේ වෙන කාටවත් පෙනුනේ නැතත් අපි අපේ හිතේ තියාගන්නයි කියලා. ඒ වගේම එයාලගේ වික්‍රමාන්විත ගමන් වෙනදටත් වඩා මායාකාරී වුණා.